මම නාගරපුර සහන බෙදුම්වල ගොවි සංවිධානයේ ලේකම් ජී.ආර්. සුදේශ් බෙදරන හේරත් විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව අද තියන්න හේතු උනේ එක්තරා ජඩ නාලිකා දෙකක් අපේ රටේ පාවිච්චි වෙන ජඩ නාලිකා දෙකක 2026 4 වෙනි මාසේ 6 වෙනිදා එක්තරා ප්‍රවෘත්තියක් විකාශනය වුණා මේ දියසෙම්පුර ප්‍රදේශයේ විහාරස්ථානයක ගොවි සංවිධාන නිලවරණයක් පවත්වන්න ගිහිල්ලා ඒකේ මාලිමාවේ മന്ത്രിවරුන්ට හූ කියලා එළවුවා කියලා. ඇත්තට මෙතන ප්‍රශ්නයක් උනේ නිවාසික ව්‍යාපාර කළමනාකරතුමාගේ ප්‍රධානත්වයෙන් එම ගොවි සංවිධානයේ නිලවරණය පවත්වන්න යෙදিলা තියෙනවා. මීට මේ ඉහතදී ගොවි සංවිධාන නිලවරණය කැඳවලා ඒක පවත්වන්න සාර්ථක කරගන්න බැරිකම විසින් මේ දෙවෙනි වතාවටත් 2026 4 වෙනි මාසේ 6 වෙනිදා නිලවරණය කැඳවලා තිනවා. ඒ නිලවරණය කැඳවනකොට ඒ හිටපු සභාපතිවරයා මීට පෙර කරපු යම් දූෂණ අක්‍රමිකතා සහ මේ නිසි පරිදි මුදල් ගනුදෙනු නොකරවීම මත ඒ අදාළ කරුණු ටික පහදලා තිනවා නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා. අන්නේ ව්‍යාපාර කළමනාකරතුමා පහදලා දීලා නිලවරණ නිශ්චිත මේ නිල විදියට පවත්වාන් යන ව්‍යවස්ථානුකූලව පවත්වාන් යන ක්‍රියාවලියට බාධා කරමින් ඒ මොහොතේ ඒ හිටපු සභාපතිවරයාගේ හිතවතුන් පිරිසක් එතන හූ කියලා කෑකෝ ගහලා මේ අරන් ගියපු ක්‍රියාවලිය නවත්තලා තියෙනවා. ඔය ජඩමාධ්‍ය දෙකේ සඳහන් වුණා මාලිමා മന്ത്രിවරුන්ට හූ කිව්වා කියලා. ඇත්තම මාලිමා മന്ത്രിවරුන් නෙවෙයි එතන හූ කියන්නේ එතෙන්ද සහභාගී වෙච්චි නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමාට. හැබැයි ඒක කියන්නේ සමස්ත ගොවියා නෙමෙයි ගොවි ජනතාව මේ ප්‍රශ්නේදී ඒගොල්ලෝ අහිංසකයි ඒගොල්ලෝ අසරණ ඒගොල්ලෝ මේ දිහා බලන් ඉන්නවා. ඒගොල්ලෝ මේකට මේ හූ කියන ක්‍රියාවලිය පන්සලක් ඇතුලේ මේ ඉතා සුළු කල්ලියක් විසින් කරන ක්‍රියාවලියට ජනතාව විරුද්ධ වෙනවා. නමුත් මේ තරාද වෙච්චි මේ ඉතිහාසයේ පුරා මේ පහුණු කාල දේශපාලනේ බලය තියන් ඉඳලා දැන් බලය ගිලිහිච්චි දේශපාලන කරපු යම් පිරිසක් තමයි මේක කරලා තියෙන්නේ. ඒගොල්ලෝ හැඳින්වුවේ මාලිමා මන්ත්‍රීලා කියලා. නමුත් මේ ඉන්නේ හිටපු ඔය අපි කියන අක්‍රමික සම්බන්ධ සභාපතිවරයා. ඒ වගේම මේ ඡායාරූපයෙන් සිටින්නේ හිටපු ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මේටදී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. එතෙන්දී හැම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරු සහභාගී වෙලා තියෙනවා. මේ ජාතික ජනබලයේ මන්ත්‍රීවරු සහභාගී වෙලා තියෙනවා. හැබැයි ඒ ගොවියෝ විදියට. හැබැයි ඒ අයට කිසි විරෝධයක් එල්ලුන්නේ මේ අපේ රටේ විපක්ෂයේ අර සුන්බුන් විපක්ෂයේ අය එකතු වෙලා මේ ජඩ මාධ්‍ය පාවිච්චි කරලා කරපු මාධ්‍ය කැම්පේන්යක් මිසක් ඇත්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන තමයි මේ අවස්ථාවේදී අපි කියා සිටින්නේ. මම විජිත බෙදුම්වල ගොවි සංවිධානයේ සභාපතිවරයා හැටියට තමයි කටයුතු කරන්නේ. සමස්ත ගොවි ප්‍රජාවටම පොහොර සහනාධාරයේ පවා රජයෙන් පූර්ණ රජයේ මැදිහත් වීමක් මගින් අපිට ලබා දෙනවා. මේවා ඉවසා දරාගත නොහැකිව සුන්බුන් විපක්ෂය එකතු වෙලා කඩාකප්පල්කාරී පිළිවෙතක් අනුගමනය කරමින් යනවා. එවැනි සිදුවීමක් තමයි 2026 4 6 වෙනි දින ගරු ව්‍යාපාර නේවාසික ව්‍යාපති කළමනාකාරතුමා විසින් නිලවරණ පවත්වාගෙන යන අතරතුරදී මේ සිදු වුණාය කියනා වූ සිද්ධියට මුල් වී තිබෙන අප ගරු සභාපතිවරයා ඔහුට විරුද්ධව මං හිතන්නේ නිලවරණයට ඉදිරිපත් වීමට නොහැකි තත්ත්වයක් තමයි අපිට ලබා තියෙන ව්‍යවස්ථානුකූලව යෙදී තියෙන්නේ. එම ව්‍යවස්ථාව මගින් කටයුතු කරන්නට යද්දී නේවාසික ව්‍යාපති කළමනාකාරතුමාට දැඩි විරෝධයක් එල්ල වෙලා තියෙනවා. එතුමාට ඒ මූල්‍ය වංචාවකට ලක් වී තිබෙන එම සභාපතිවරයාට ඒ ඉදිරිපත් වීම නොහැකි බව. නමුත් ඒ අවස්ථාවේදී එතරට සහභාගී වී සිටිය විපක්ෂයේ කල්ලි කණ්ඩායමක් විසින් නේවාසික ව්‍යාපති කළමනාකාරතුමාට හූ කියලා හූ එළවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි ගොවි සංවිධාන සභාපතිවරු හැටියටත් එම සිදු වුණාය කියන සිද්ධිය දැඩි පිළිකුලකින් යුතුව හෙලා දකිනවා. මොකද රාජ්‍ය නිලධාරියෙක් හැටියට ඒ කාලපරාසය ඉවර වී නිලවරණ තියන යනකොට සුන්බුන් විපක්ෂයට මේ වෙනකොට කර කියාගත නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙන මොහොතක තමයි කඩාකප්පල්කාරී ක්‍රියා සිද්ධ කරන්නේ. මම ශේෂත බෙදුම්වල ගොවි සංවිධානයේ සභාපති එක්තරා පන්සලක ගොවි සංවිධාන නිලවරණයක් පැවැත්වීමට තිබුණා. ඒ නිලවරණය තුලදී මාලිමා මන්ත්‍රීට හුරු කියලා එළවුවා කියලා මේ ප්‍රවෘත්තියක් කරන මේ වෙනකොට ජඩ මාධ්‍ය දෙක. ඒ මාධ්‍ය දෙක යන ප්‍රවෘත්තිය සම්පූර්ණ වැරදි සහගත ක්‍රියාවක්. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි අපි අද මෙතන හිටගත්තේ. හේතුව තමයි ඒ හු කියන්නේ අපේ මාලිමා මන්ත්‍රීවරයෙකුටවත් නෙමෙයි. අපේ ඒකාබද්ධ
ගොවි සංවිධාන අපේ සියලු ගොවි සංවිධාන වල පාලනය කරගෙන යන අපේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර නිලධාරීතුමාට තමයි ඌ කියලා එළවන්නේ. මොකද එතුමාගේ රාජකාරිය තමයි අවුරුදු දෙකකින් දෙකට සියලුම ගොවි සංවිධාන වල නිලවරණය පවත්වලා ගොවි සංවිධාන වල යන අඩුපාඩු වැරදි පෙන්වා දීම තමයි එතුමාගේ රාජකාරිය. ඒවා කරගෙන යන අවස්ථාවේදී දැන් මේ ප්‍රශ්න සහගත වුණු ගොවි සංවිධානයේ වර්තමානයේ දැන් ඔය සභාපතියෙන්ද උත්සාහ කරන පුද්ගලයා මේකේ තියෙනවා මුදල් අක්‍රමිකතාවයක්. ඒවා දැනුවත් කරලා ගොවි සංවිධාන නිලවරණය පවත්වන අවස්ථාවේදී ව්‍යාපාර අධිකාරිතුමන් මේක දැනුවත් කරලා තියෙනවා මෙහෙම මෙයාට මේ තවදුරටත් රාජකාරිය යෙදෙන්න බෑ මේ සභාපති වශයෙන්. මොකද එයාගේ මුදල් අක්‍රමිකතාව තියෙනවා. ඒ හින්දා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියවපු එකට තමයි මෙතන හිටපු පැරදිච්ච දේශපාලඥයෝ එකතු වෙලා මේක දේශපාලනයට යාරගේ වාසියක් විදිහට හරවගෙන ඒ ව්‍යාපෘති මේ කළමනාකාර නිලධාරීතුමා වූ කියලා එළවලා ඒක දැන් අර ජඩ මාධ්‍ය සම්බන්ධ කරලා මේ අපේ මාලිමා മന്ത്രിවරුන්ට ඌ කියලා එළවුවා කියලා තමයි දැන්ට ප්‍රවෘත්තියක් වශයෙන් යන්නේ. ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. මොකද ඒක එහෙම සිදුවීමක් වුණේ